තමයි රජගාවන්නම කරන්නේ. රජගාවන්නට සාඩකේලි අඩියගේ ගමන්නේ අවශ්‍යයි. ඔබට මේ පසුගිය මෙතන රජගාවන්නමේ කාර්යයට හරි අපූර්ව ගමනක් තමයි අනිවාර්යව ගෙනෙන්න වෙන්නේ. නොනවත් ඔබගේ අත්පල සම්මාදය සමගින් පුරිගාන පෙතිය එන මේ බෝල් ගන්න පැතිය කොල්ලන් කරන නේද ඔයා වගේ පුතාලා බාස්කට්බෝල්, නෙට්බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා කරලා තියෙනවා නේද? ඉතින් බලන්නකෝ අපේ මාධවැලි සමාජිකාවට නෙට්බෝල් ෂෙල්ලම් කරන්න. බලමු මේ උත්සාහය. ඔව් සාර්ථකව ලකුණක් ලබා ගන්නවා. බලමු දෙවැනි අවස්ථාව. ඔයගේ දෙවෙනි අවස්ථාව සාර්ථකයි. දෙවෙනි ලකුණක් රැස් කර ගන්නවා. බලමු තුන්වෙනි අවස්ථාව. ඔබගේ උණුසුම ප්‍රසන්නතාවයකින් අපි අවදිරිමත් කරමු. ඔයගේ කොටයක් කරන් යන ආකාරයයි. මෙයාට එක්වරකට කිලෝග්‍රෑම් 250ක පමණ බර ඉසිරීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට පේනවාද අලියාලුව කොටේ අරගෙන යන ආධාරකය? ඒක අපි හඳුන්වන්නේ වෙලුව නමින්. මේ වෙලුව භාවිතා කරලා තියෙන්නේ ඔවුන්ගේ දත්ත විඳවන හානිය වළක්වා ගන්නයි. ඒ වගේමයි වෙලුව සකස් කරලා තියෙන්නේ කිතුල් කෙඳි ආධාරයෙන්. අලියාගේ උරහිස මට්ටමට උසමනින්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. අලියාගේ ඉදිරිපාදයේ වට ප්‍රමාණය මැනලා ඒන අගය දෙකෙන් වැඩි කළ නාට්‍ය තමයි අලියාගේ උරහිස මට්ටමට උස වෙන්නේ. ඉතින් ඔයාලා කැලේට ඇවිදගෙන යද්දී අලියාගේ ඉදිරිපාද සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ අලියාගේ උස ගණනය කරගන්න. ඉතින් මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් සම්මත කරන මිනුම් ක්‍රමයක්ද වෙනවා. අපේ ලංකාවේ තියෙන අලුත් කියලා කියන්නේ සතෙක් නෙවෙයිනේ. ඇත අතීතයේ ඉඳලා රජතුමාගේ මොන්ගේ වල්කේ භාවිතා කරලා තමයි පිටපස්ස ඇති බාධක හඳුනාගන්නේ. ඉතින් අපේ මේ නරඹන්නට වගේම අපිටත් බොහොම අපූර්වට වැදගත් නොවනලා වගේ පුංචි අලිපස්ස තියලා මෙන්න මේ විදිහට වාඩි වෙන්න පුළුවන් කියලා තමයි මේ ඔබට පෙන්වන්නේ. වාඩි වෙනවා. මං කිව්වේ අර පැත්තට කියලා කරන්. තාත්තේ අර පැත්තට යන්න. අපේ උතුරමයි. හොඳ අත්සන්නාලයක් ලබා දෙන්න අපේ කණ්ඩායම. හොඳයි අපේ කණ්ඩායම හඳුනා දෙන්නම්. මුලින්ම ගමන් කරන කණ්ඩායම් නායිකාව නාමදී දෙවනුවන්ගේ මාත් අවසානයේ මාධවී ගමන් කරනවා. ඔවුන් අතරින් ඔවුන් ආදරයෙන් දැක බලා ගන්නා කාර්ය මණ්ඩලයේ මහතුරුන් ගමන් කරනවා. ආමේ සාගරේ උන්තරයිනේ. දකින්න ඉතින්. ගෑගාන්නේ මගේ ගාන්නේ බා. කණ්ඩායම් කුකුණ ඉදිරියටම වෙන නැවතත් ඔබට ආශාය කරන ආකාරය ඔබගේ උණුසුම ප්‍රසන්නතාවය